BNS ලංකා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ channel එකෙන් දිගටම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩම් එහෙමත් නැත්නම් වාහන ඒ වගේම විවිධ වෙළඳ ආයතන පිළිබඳ තොරතුරු තමයි මම ඔයාලට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයත් මේ දේවල් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අපේ channel එක. ඒ වගේම පල්ලෙහා තියෙන bell එකේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවිත් තියෙන්නේ පදිංචියට එහෙමත් නැත්නම් නේවාසිකාගාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අඩක් නිම කළ නිවසක් සහිත පර්චස් 52ක ඉඩමක් ගැන. ඉතින් මේ ඉඩම් පිහිටලා තියෙන්නේ ආණ්ඩියම්බලම අශෝකාරාම මාවතේ මීටර් 250ක් විතර ඉස්සරහට ගියාම හම්බෙන කජුලන්ද කියන ප්‍රදේශයේ තමයි මේ නිවස් සහිත ඉඩම් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩියම්බලම කියන ප්‍රදේශයේ ඉඳලා ඔයාට කටුනායක ගුවන්තොටුපළට විනාඩි 5කටත් වඩා අඩු කාලයකින් ගමන් කරන්න පුළුවන්. ඊට අමතරව කටුනායක අපනයන සැකසුම් කලාපයටත් ඉතා ඉක්මනින් ඔයාට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ආණ්ඩියම්බලම හන්දියට ඉස්සලා ගිහිල්ලා ඔයාලට එතන ඉඳලා පෙන්වන්නම් කොහොමද මේ ඉඩම තියෙන ස්ථානට අපි ගමන් කරන්න කියලා. හරි. එහෙනම් දැන් මම මේ ඉන්නේ ආණ්ඩියම්බලම හන්දියේ. හොඳයි. ඔයා මීගොම් පැත්තේ ඉඳලා එනවා නම් ඔයා ආණ්ඩියම්බලම හන්දියේ ඉඳලා මීටර් 20ක් විතර වගේ මිනෝංගඩ පැත්තට යන්න ඕන. ඉතින් මේ මිනෝංගඩ පැත්තට ගියාම මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ තියෙන අශෝකාරාම මාවත. ඉතින් මේක ඔයාලට ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන්. ආණ්ඩියම්බලම හන්දියේ ඉඳලා මිනෝංගඩ පැත්තට මීටර් 20ක් විතර යද්දි ඔයාගේ වම් අත පැත්තේ පසින්දු කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒ රෙස්ටෝරන්ට් එක පහු වෙනවත් එක්කම මෙතන ෆාමසියක් තියෙනවා. මේ ෆාමසිය පහු වෙනවත් එක්කම වම් අත පැත්ත තමයි අශෝකාරාම මාවත තියෙන්නේ. මේ තියෙන අශෝකාරාම මාවත එහෙනම් මම මේ මේන් රෝඩ් එකේ ඉඳලා අශෝකාරාම මාවතට හැරිලා මීටර් 250ක් විතර ඉස්සරහටයි යන්නේ. ඉතින් ඔයා මෙහෙම අශෝකාරාම මාවතේ මීටර් 250ක් විතර ඉස්සරහට ආපුවම ඔයාගේ වම් අත පැත්තේ මෙන්න මේ වගේ බෝඩ් එකක් දැක ගන්න පුළුවන්. ශීතකරණ එහෙම නැත්නම් වායු සමීකරණ යන්ත්‍ර, රෙදි ශෝධන යන්ත්‍ර අලුත් වැඩියා කරනවා කියලා මෙහෙම බෝඩ් එකක් දාලා තියෙනවා. අන්නේ බෝඩ් එක ගාවින් වම් අත පැත්තට තියෙන පාරේ තමයි ඔයා හැරෙන්න ඕන. ඉතින් මේ පාර අඩි 12ක කොන්ක්‍රීට් දාපු පාරක්. ඉඩම ගාවට යනකම් මේ පාර තියෙනවා. ඒ පාර ඇල්ල සාමාන්‍යයෙන් මීටර් 10ක් 15ක් විතර ඉස්සරහට යද්දි තමයි දකුණු අත පැත්තේ මම මේ පෙන්නන ඉඩම තියෙන්නේ. හොඳයි මේ ඉඩම මුළු බිම් ප්‍රමාණය පර්චස් 52ක් තියෙනවා කියලා තමයි අයිතිකරු මට කිව්වේ. ඉතින් මේ පර්චස් 52ේම සම්පූර්ණ ඉඩම ඔයාලට මිලදී ගන්න පුළුවන්. පර්චස් එකක් ලක්ෂ 6 ගානේ තමයි අයිතිකරු විකුණන්න බලාපොරොත්තු වෙනවා කියලා මට කිව්වේ. ඉතින් ඔයා මුළු ඉඩම මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔයාලට පේන ඇති මෙතන මේ ගෙයක් තියෙනවා. මේ ගෙදරට ඉස්සරහා කොටසේ පර්චස් 24ක ප්‍රමාණයක් තියෙනවා කියලා අයිතිකරු කිව්වා. ඔයා කැමති නම් මේ පර්චස් 24 ප්‍රමාණය විතරක් මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගන්නවා නම් පර්චස් එකක් ලක්ෂ 4 ගානේ විකුණන්න බලාපොරොත්තු වෙනවා කියලා අයිතිකරු මට කිව්වා. ඉතින් මේ ගෙදරට දැනට ලිඳක් තියෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල සැපයුම් පවා මේ ගෙදරට අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගෙදර එක පැත්තක නේවාසිකාගාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. මේ එක පැත්තක ඔයාලට වෙනදී මේ කාමර කිහිපයක් තමයි මේ එක පැත්තක සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ ගේ පිළිබඳව උනත් වැඩිදුර තොරතුරු ඔයාලට අයිතිකරුට කතා කරලා දැනගන්න පුළුවන්. මම මෙතන අයිතිකරුගේ නම්බර එක දාන්නම්.